හයි සුබ දවසක් හැමෝටම. ඉතින් මෙන්න මේක තමයි මම අහලා තියෙන ඕවර්කෝට් එක. මම කලින් වීඩියෝ එක ඔයාලට කිව්වා කට්ලෝන් ෆැබ්‍රික් එකේ පීස් එකක් ඉතුරු වුණා. ඒකෙන් මම මොකක්ද මහන්නේ කියන එක ඕවර්කෝට් එකක් සහ ස්කිනි එකක් ඇතුළට එන විදිහට ස්කින් ටයිප් එකක් විදිහට මට හැබැයි ඒක වීඩියෝ එකක් ගන්න බැරුව නම් බ්ලොග් එකේ හිම අදින විදිහ. ඉතින් ඔයාලට ඕන රික්වෙස්ට් කරන්න මම අනිවාර්යෙන් වීඩියෝ එකක් ගෙනවා ඒ ගැන. ඉතින් මට තව දෙයක් කියන්න හිතුණා මේක සම්බන්ධව. දැන් මම මේකෙම ගවුමක් මෙහුව මුලින්ම. ඒ ගවුමට වඩා මට හිතෙනවා දැන් ඕවර්කෝට් එක හොඳයි කියලා ඒ ගවුම මෙහුවට වඩා. එතකොට දැන් අපි ෆැබ්‍රික් එකක් මහන එක තීරණය කරන එක ඉතාම වැදගත්. ඒ කියන්නේ මොකද්ද ගවුමක්ද, කලිසමක්ද, ස්කර්ට් එකක්ද? ඒ වගේ මොකද්ද මහන්නේ කියන එක. ඒ මොකද්ද මහන්නේ කියලා කියන එක හිතුවට පස්සේ ඒ කියන වෙන ඩිසයින් අපිට වෙනම හිතා ගන්න පුළුවන්. නමුත් දැන් සමහර වෙලාවට ඒකෙන් ගවුමක් මහනවට වඩා ඒකෙන් ස්කර්ට් එකක් මැවුවම ලස්සනයි ඒ ෆැබ්‍රික් එකෙන්. ඒ නිසා එක එක ෆැබ්‍රික් එකට තියෙන්න ඕනේ නිකන් ලස්සන එන විදියට අපි හිතන්න ඕනේ හැම වෙලෙම.